Hello guys, ඔයාලා ටෙක්නික් මද YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නේ. අද මම කරන්න හදන්නේ drone එකක් unbox කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. my channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් යාළුවනේ අපි මුලින්ම මේක unpack කරගමු. මම ඒ කැලේ skip කරනවා. යාළුවනේ අපිට box එක unpack කරගත්තාම මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ box එකේ සඳහන් කරලා තියෙනවා 8K dual camera කියලා. එතකොට තව මේක අපි කොහේ හරි බීම් වටනොත් එහෙම අපිට ඒක හොයාගන්න පුළුවන් විදියට ෆියුචර් එකකුත් තියෙනවා. ඉතින් අපි බලමු මේක ඇතුළේ. අපි මේ box එක පැත්තකින් තියාගමු. අපි බලමු මේක. ඉතින් අපිට මෙහෙම තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මුලින් බලමු මේකේ papers තියෙනවා. මේකට එන ඇප් එක අපිට මේ QR code ස්කෑන් කරලා ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ෆියුචර් එකක් දීලා තියෙනවා. එතකොට තව මේ ඩ්‍රෝන් එක ගැන ලොකු විස්තරයක් මේක දීලා තියෙනවා. අපිට මේකෙන් ඩ්‍රෝන් එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි එඩි කරගන්නකොට යමු ඩ්‍රෝන් එක ගැන බලන්න. එතකොට අපිට බොක්ස් එකේ මේකේ බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකට එන වැඩිපුර කැලි වගේ දීලා තියෙනවා. ඩ්‍රෝන් එකට එන වැඩිපුර ගාඩ් දෙකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඩ්‍රෝන් එකේ තටු මාරු කරගන්න අපිට පොඩි නියනක් දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ තටු කීපයක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ගාඩ්. අපි බලමු ඩ්‍රෝන් එක අරගෙන. ඩ්‍රෝන් එකේ තව දෙයක් තමයි අපිට බැටරියක් දීලා තියෙන ඩ්‍රෝන් එකට. අපි බලමු මේක දාලා ඩ්‍රෝන් එක පොඩ්ඩක් ඕන් කරගෙන. අතන බජට් එකට හොඳ වෙනුමක් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ. අපි බලමු මේක ඕන් කරගෙන. සුපිරි ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා මේකේ. මේ කැමරාව ඕන් කරද්දී මේ උඩට ගිහින් මේ පල්ලෙහාටින් උඩට එනවා. ඕම් බලන්න ආයේ. ඒක ඇත්තටම මේ බජට් එකට එන ඩ්‍රෝන් එකක් විදිහට මේ මම නම් දකින සුපිරි වැඩ කැලලක් වගේ එකක්. මේක 8K කැමරාවක් තමයි තියනවා කියන්නේ. අපි බලමු මේවා සෙට් කරගෙන. ඔයාලට කියන්න ඕනේ දෙයක් තමයි මේ අනිවාර්යෙන් මේ ඩ්‍රෝන් එක යවද්දි මෙන්න මේ ගාඩ් හතරම දාලා යවන්න. එතකොට ඔයාලගේ තටු වලට වෙන ඩැමේජ් එක අඩු කරගන්න පුළුවන්. කොහේ හරි වැදුනොත් එහෙම. එතකොට මේ තටු කැඩුනොත් එහෙම ඔයාලට මාරු කරගන්නත් පුළුවන්. මේක දීලා තියෙනවනේ වැඩිපුර. එතකොට මේ ගාඩ් කැඩුනොත් වැඩිපුර දෙකක් දීලා තියෙනවා ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් ඉන්නේ මෙහෙම තමයි. ඇත්තටම හොඳට තියෙනවා. ලස්සන ඩ්‍රෝන් එකක්. ඉතින් අපි බලමු මේකේ රිමෝට් එක ගැන කතා කරලා. මම මේක එහෙම නවත්තනවා. මේක රිමෝට් එක වලදී අපිට ෆෝන් එක තියාගන්න මෙන්න මෙතන මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේක මේ ඩ්‍රෝන් එක මේක එකපාරක් උපහා අපිට ඩ්‍රෝන් එක උඩට ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ස්පීඩ් වැඩි කරගන්න පුළුවන්. එතකොට තව අපිට මේකේ 360 ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රෝන් එක පොඩ්ඩක් ගොඩක් උඩට ආවලි කරලා අපිට මේක තරණමක් වගේ එකක් ගහන්න පුළුවන් ඩ්‍රෝන් එකෙන්. එතකොට අපිට තව කැමරාව බැලන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තව ඩ්‍රෝන් එක මේ කිසිම තැනක යවා ගන්න තියොත් පිට්ටනියක් වගේ තැනකදී මේ එක තැන තියාගන්න පුළුවන් ඔප්ෂන් එකකුත් දීලා තියෙනවා. ඉතින් අපි මේකට බැටරි දාගෙන බලමු කොහොමද ඩ්‍රෝන් එකේ රියැක්ෂන් එක. ඉතින් ගයිස් අපි මේකට බැටරි දාගමු. අපිට ඒකේ දීලා තියෙන නියමයෙන්ම මෙන්න මෙතන තියෙන රිමෝට් එකේ තියෙන ඇනේ ගලව ගන්න පුළුවන්. අපි බැටරි දාමු බලමු කොහොමද දියන්නේ. මම ආයේ මේ ගලවන නිසා ඇනේ නම් සෙට් කරගන්න මම මේ විදිහට පැත්තකින් තියෙන ඇනේ මේකයි. අපි රිමෝට් එක ඔන් කරන් බලමු.
රිමෝට් එක ඔන් කරගත්තී පොඩි සද්දයක් එන එක බලා ගන්න පුළුවන්. අපි බලමු ඩ්‍රෝන් එක ඔන් කරගෙන. ඔයාලා මුලින්ම ඩ්‍රෝන් එක ඔන් කරගන්න. ඊට පස්සේ තමයි රිමෝට් එක ඔන් කරන්න ඕනේ. දැන් රිමෝට් එක ඩ්‍රෝන් එකට කනෙක්ට් වුණා. එතකොට දැන් මේක ඩ්‍රෝන් එක යවන්න කලින් මෙන්න මේක පිටිපස්සට ගන්න. ඊට පස්සේ තමයි මේක ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කරද්දි මෙන්න මේ පොඩ්ඩක් මෙයා කරලා මෙන්න මේවා බලා ගන්න පුළුවන්. එතකොට තමයි මේක රේස් කරන්න ඕන නම් මේක ආයෙ පාරක් ඉස්සරහට ගිහලා රේස් කරනවා. දැන් මම රේස් කරන්නේ නැහැ. ඒක වෙන්නේ දැන් මම ඔයාලට මේක යවන වීඩියෝයක් පස්සේ ගේන්නවා. ඉතින් බජට් එක ගන්න පුළුවන් හොඳ ඩ්‍රෝන් එකක් විදිහට මේක බලා ගන්න පුළුවන්. මේක පිටිපස්සට ගිහලා නවතිනවා. ඇත්තටම මේක සුපිරි ඩ්‍රෝන් එකක්. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ ටෙක්නික් වීඩියෝ, එතකොට ඊමනි වීඩියෝ බලා ගන්න ඕන නම් මේ මගේ channel එක subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.